අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 16ක බැගින් සිරදඬුවම් නියම කළා. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 2 බැගින් දඩද නියම වුණා. උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනාව ලෙස රුපියල් 20,80,500ක් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.